අද මම ඔයගලන්ට අරගෙන ආවේ රසම රස චිකන් ස්ටූ එකක් හදන විදිය. ඔන්න ඔයාලට චිකන් උයලා බැදලා කාලේ එපා වෙලා නම් ඔන්න මේ විදිහට හදලා බලන්න පුළුවන්. මේකත් හරිම රසයි. රසයි වගේම තමයි හරිම ලේසියට ටක් ගාලා හදා ගන්න පුළුවන්. අපි නම් බලමු මේ රසවත් ස්ටූ එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මෙතන අරගෙන තිනවා චිකන් ග්‍රෑම් 500ක්. චිකන් ටික හොඳට සෝදලා පිරිසිදු කරලා චිකන් ටික වැහෙන ප්‍රමාණයට වගේ වතුර ටිකක් දාගන්න. ඊට පස්සේ ඒක ලුණු තේ හැඳි එකක් දාන්න. ගම්බිරිස් තේ හැඳි එකක්. ඊළඟට විනාගිරි අපිට ඕන කරනවා. මම විනාගිරි මූඩියෙන්ම දෙකක් වගේ දානවා. එහෙම නැත්නම් ඔයා මේසඳි දෙකක් වගේ එකතු කරගන්න. ඊළඟට ඔයා එකට එකතු කරගන්න අබ පේස්ට් එකෙන් තේ හැඳි එකක් සහ කහ කුඩු තේ හැඳි භාගයක් වගේ අබ පේස්ට් නැත්නම් අබ ටිකක් හොඳට කොටලා එකතු කරගන්න පුළුවන්. දැන් ඒ ටික දාගත්තට පස්සේ ඔයාට පුළුවන් චිකන් ටික හොඳට තම්බ ගන්න. චිකන් ටික මෙන්න මේ වගේ හොඳින් තම්බ ගන්න. අපිට මේ වතුර එකක් ඕන කරනවා. වතුර ඔයා හරියටම කෝප්පයක් වගේ ඉතුරු කරගන්න ඕනේ. දැන් ඔයා වතුර ටිකයි චිකන් ටිකයි වෙනම අයින් කරගන්න. ඊට පස්සේ මම කරන්නේ නැවත භාජනයක් ලිපේ තියාගන්නවා. ඒක රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංච ටිකක් දාලා හොඳට මේක ටිකක් හොඳින් සෝදනකන් තෙම්පරාදු කරගමු. මෙන්න මේ වගේ හොඳට බෙදුනට පස්සේ මම එකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු, අමු මිරිස් කරාල් 3-4ක් පළලා ඊළඟට කැරට් ටිකක්, මාළු මිරිස් ටිකක් එකතු කරලා මම මේක හොඳින් තෙම්පරාදු කරගන්නවා. සාමාන්‍ය ගින්දරේ මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර හොඳින් තම්බගත්ත චිකන් ටික මේකට එකතු කරලා නැවත හොඳට කලවම් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් අර චිකන් තම්බගත්ත වතුර එකතු කරගන්න. ඉතින් වතුර එකතු කරාම හොඳ ග්‍රේවි ගතියට එනවා. වතුර කෝප්පයක් වගේ එකතු කරන්න. ඔක්කොම එකපාර එකතු කරන්න එපා. කලවම් කරමින් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳින් කොටාගත්ත ගම්බිරිස් ටිකක් එකතු කරගන්න. ඉතින් ගම්බිරිස් ටිකක් වැඩිපුර එකතු කරන්න ඕනේ. ඒක තමයි රස වැඩි. ඊළඟට මම අන්තිමටම ලිපේ කිඳිර චුට්ටක් අඩු කරලා මේකට එකතු කරගන්නවා. කරදමුංගු, කරාබුනස් සහ එනසල් ටිකක් මේ වගේ එකක් දාලා හොඳට කලවම් කරන්න. අන්තිමටම ඔයා මේකට ලුණු සහ ගම්බිරිස් නැවත මදි නම් නැවත එකතු කරගන්න. ඔන්න දැන් අපේ රසවත් ස්ටූ එක ලෑස්ති. මේක හරිම රසයි. ලේසියෙන් හදා ගන්න පුළුවන් ඔයාට මේක. ගොඩක් ලේසි වගේම තමයි වෙනස් රසයක් තියෙන. ඉතින් මම හිතනවා ඔයාලා ගෙදර හැමෝමත් කැමති වෙයි කියලා ගොඩක් රසවත් නිසා. ඉතින් ඔන්න චිකන් ගෙනාව වෙලාවට මේ විදිහට හදලා බලන්න අමතක කරන්න එපා.